අයිබෝන් කියලා පිළිගන්නවා SVP Movies YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. අද අපි අරන් ආවේ horror thriller category එකට අයිති නෙච්චරි වලාම් කියන සුපිරිම මලයාලම් movie එක. 2023 රිලීස් වුණ මේ movie එක මේ වෙද්දි IMDb දර්ශකයාගේ 6.1ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ඉන්දිය චිත්‍රපටි අධ්‍යක්ෂ ආශික් අබු විසින් අධ්‍යක්ෂණය කරපු මේ සුපිරිම ෆිල්ම් එකේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ ටොවින් තෝමස් සහ රිමා කලින්ගල් විසින්. ෆිල්ම් එක ගැන කෙටියෙන් කියනවා නම් පිටුපාපු ආදරයන් නිසා සියදිවි නසාගත් තරුණියකගේ අවතාරයක් හොල්මන් කරනවා කියලා කටකතා පැතිරුණු පාළු මන්දිරයක තරුණ ලේඛකයෙක් නවාතැන් ගන්න ගිහින් ඉන්න අතරතුර සිදුවෙන සිදුවීම් දාමයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕන ඉස්සරහට මේ වගේ සුපිරි ෆිල්ම් නොබලා ෆිල්ම් බලන්න දැම්ම අපේ SVP Movies YouTube channel එක subscribe කරන්න මතක් කරන්න එපා කියන ගමන් වැඩි කතා නැතුව යම් ෆිල්ම් එක පැත්තට රැඳිලා ඉන්න අපිත් එක්ක. ෆිල්ම් එක පටන් ගන්නේ අතහැරලා දාපු ලොකු ගෙදරක රැක් කවුදෝ මිනිස්සෙක් ඇතුල් වෙන්න හදද්දී කළුවරේ ඉන්න හොල්මන් රූපයකට බය වෙලා පැනලා යන සීන් එකකින්. ඊට පස්සේ තමයි කතාවේ ප්‍රධාන චරිතය එන්නේ. මෙයා ලේඛකයෙක්. ගමක තියෙන භාර්ගවී නිලම් කියන ගෙදරට නවතින්න මෙයා එනවා. මිනිස්සු ගල් ගහිලා බලන් ඉන්නේ මේ රයිටර් ගෙදරට යන එක ගැන. කොහොම හරි එයා ගිහින් ගෙදර දොර අරිද්දිම සම්පූර්ණයෙන්ම දූවිලි වලින් පිරීලා තියෙන්නේ. එයාට තේරෙනවා කවුරුත් ගොඩක් කාලයක් එහෙ ඉඳලා නැහැ කියලා. කොහොම වුණත් රයිටර්ට ඉන්න වෙන තැනක් නැති නිසා එයා ගෙදර ක්ලීන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා කෑම කන්න අවන්හලකට යනවා. එයා ඒකේ අයිතිකාරයාගෙන් අහනවා එයාගේ ගෙදරට හැමදාම කෑම ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. අයිතිකාරයා මුලින් එකඟ වෙලා ඉන්න ගෙදර මොකද්ද කියලා අහනවා. එතකොටම භාර්ගවී නිලම් වල ඉන්නවා කිව්වහම අයිතිකාරයයි අවන්හලේ ඉඳපු මිනිස්සුයි හැමෝම බය වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ අයිතිකාරයා බොරු හේතු කියලා කෑම ගෙනත් දෙන්න වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොටම රයිටර් කියනවා එහෙනම් කෑම කන්න අවන්හලටම එන්නම් කියලා. එදාම හවස රයිටර් යනවා එයාගේ ගමේ යාළුවෝ හම්බ වෙන්න. යාළුවන්ට කිව්වම එයා නවතින්න හොයාගත්ත ගෙදර භාර්ගවී නිලම් කියලා හැමෝම බය වෙලා ගිහින් ඒ ගෙදරට යන්න හැමෝම බය වෙන හේතුව මෙයාට පැහැදිලි කරන්න ගන්නවා. 1950 ගණන් වල භාර්ගවී කියලා ලස්සන ගෑනු ළමයෙක් ඒ ගෙදර හිටිය බවත් එයාගේ ආදරය අසාර්ථක වුණ නිසා එයා ගෙදර ලිඳට පැනලා සියදිවි නසා ගත්ත බවත් භාර්ගවීගේ අවතාරය තවමත් ඒ ගෙදර ජීවත් වෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන බවත් ඒක නිසා ඒ ගෙදර ළඟටවත් යන්න හැමෝම බයයි කියලා මේ කට්ටිය මෙයාට කියනවා. ඒ වගේම නානුකුට්ටන් කියලා තවත් පුද්ගලයෙක් භාර්ගවී එක්ක ආදරෙන් බැඳිලා හිටිය කියලා යාළුවෝ රයිටර්ට කියනවා. රයිටර් මේවා ගණන් ගන්නේ නැතුවම භාර්ගවී යාට කරදරයක් කරන්නේ නැහැ කියලා ගෙදර ගිහින් කොහොමරි භාර්ගවීගේ අවතාරය එක්ක තනියම කතා කරන්නත් ගන්නවා. ඔන්න ඊළඟ දවසේ උදේ රයිටර් ජීවතුන් අතර ඉන්නවා දැකලා හැමෝම පුදුම වෙනවා. කෑම කන්න අවන්හලට ගියාමත් කලින් දවසේ යාළුවෝ කියපු කතාවම තමයි මේ රයිටර්ට අහන්න ලැබෙන්නේ. මෙතෙන්දී රයිටර් අයිතිකාරයාට කියනවා එයා භාර්ගවී ගැන කතාවක් ලියනවා කියලා. ඒක මෙතන ඉන්න තවත් මිනිස්සෙක් අහගෙන ඉන්නවා. කොහොමරි ඔන්න ඊට පස්සේ රයිටර් ගෙදර ගිහින් කතාව ලියන්න පටන් ගන්නවා. එතකොටම එයාට ගෙදර අනිත් පැත්තේ තියෙන ස්ටෝර් රූම් එකෙන් සද්ද වගේක් ඇහෙන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ රයිටර් පිහියකුත් අරගෙන ස්ටෝර් රූම් එකට යනවා. ඒක ඇතුලේ තිබිලා එයාට හම්බෙනවා ලොක් කරපු පෙට්ටියක්. ඒක අර ගෙනාපු පිහියෙන් කඩලා ඇරලා බලද්දි රයිටර්ට භාර්ගවීගේ ෆොටෝ එකක් හම්බෙනවා. ඒකම දුම්රියක තිබිලා හමුණු මලසිරුරක් ගැන සඳහන් වෙච්ච පුවත්පත් කෑල්ලක ඔතලා තිබුණු කෙස් රොදකුයි නානුකුට්ටන් කියලා කෙනෙක් භාර්ගවීට ලියලා තිබුණු ලව් ලෙටර් එකකුත් මෙයාට හම්බෙනවා. ඒ නිසා රයිටර් තීරණය කරනවා එයාගේ කතාව සම්පූර්ණ කරන්න භාර්ගවී ගැන තව විස්තර ටිකක් හොයාගන්න. රයිටර් මේ ගමේ මිනිස්සු කීප දෙනෙක්ගෙන්ම අහලා භාර්ගවී ගැන එක එක විස්තර දැනගන්නවා. රයිටර්ට ඒ හැම දෙයක් එක්කම හිතෙන්න ගන්නවා භාර්ගවීගේ මරණය සියදිවි නසා ගැනීම නෙමෙයි මිනිමෙරුමක් කියලා. දවසක් රයිටර් කතාව ලියලිය ඉන්න අතරතුර ලාම්පුවේ භූමි තෙල් ඉවර වෙනවා. භූමි තෙල් ටිකක් ඉල්ල ගන්න රයිටර් යාළුවෝ ඉන්න ගෙදරට යනවා. ගිහින් ආපහු වෙද්දී මුළු ගෙදරම ගොඩක්ම එළිය නිල් පාට ලයිට් එකකින් පිල්ලා තියෙනවා කියලා මේ රයිටර් දකිනවා. ඒ වෙලාවෙම රයිටර්ට භාර්ගවී ගෙදර තනින් තනින් ඉඳන් සින්දු කියනවා පේන්න ගන්නවා. සින්දු අතරතුරදී භාර්ගවී රයිටර්ගේ මේසේ උඩින් කොළ ටිකක් එක පරණ මලක් තියලා සින්දුව ඉවර වෙනවත් එක්කම පේන්නේ නැතුව යනවා. භාර්ගවී තරුණයි. ගායනයට සහ නර්තනයට ගොඩක්ම දක්ෂ මෙයා විශ්වවිද්‍යාලය යන ශිෂ්‍යාවක්. විශ්වවිද්‍යාල යෝනුලේ භාර්ගවීගේ වැඩසටහනට සිතාර් වාදනය කරන්න තමයි අසල්වැසි ගායකයෙක් වුණ සසී කුමාර් සම්බන්ධ කරගන්න භාර්ගවී තීරණය කරන්නේ. සසී කුමාර් ඒකට එකගෙනවා වගේම පුහුණුවීම් ටිකක් පටන් ගන්නවා. මේ වැඩසටහන ගොඩක් සාර්ථක වෙනවා. එදා මේ භාර්ගවීගේ රංගනය අතරතුර භාර්ගවීගේ ඥාති සොහොයුරෙක් වන නාරායන්ට භාර්ගවී ගැන ආදරයක් දැනිලා භාර්ගවී විවාහ කරගන්න සැලසුම් කරනවා. ඒත් මෙතනින් පස්සේ භාර්ගවී සහ සසී කුමාර් නාට්‍ය සහ ගායන තරඟ වගේ තව වැඩසටහන් වලට පුහුණුවීම් පටන් ගන්නවා.
ගන්නවා වගේම අවසානයේදී මේ දෙන්න අතර ආදර සම්බන්ධතාවක් ගොඩ නැගෙනවා. තනි තාප්පකින් වෙන් වෙලා තිබුණු භාර්ගවී සහ සසී කුමාර්ගේ ආදර කතාවේ ලියුම් හුවමාරු කරගත්තේ මේ තාප්පේ උඩ තියලා. දවසක් නාරායන් මේ ලියුමත් දකිනවා. ඒක කියවලා ඉවර වෙලා ඒ විදියටම තියලා නාරායන් සසී කුමාර් බලන්න ගෙදරට යනවා. භාර්ගවී සහ සසී කුමාර් අතර සම්බන්ධයක් තියෙන බව දැනගෙන හිටියත් කිසිම සැකයක් ඇති නොවන විදියට නාරායන් සසී කුමාර් එක්ක කතා කරනවා. මේ අතරේ භාර්ගවී සසී කුමාර්ට ලස්සනට ඔතපු කෙසෙල් පාර්සල් එකක් එවනවා. ඒක නාරායන් හොඳටම දකිනවා. ඒත් කිසිම කලබලයක් ඇති කරන්නේ නැතුවම භාර්ගවී ගෙදරට මෙයා එනවා. ඇවිත් නැන්දට කියනවා Taman භාර්ගවී එක්ක විවාහ වෙන්න කැමතියි කියලා. ඒත් ඒකට භාර්ගවීගේ අම්මා විරුද්ධ වෙනවා වගේම තවම භාර්ගවී ඉගෙන ගන්නවා කියලාත් කියනවා. ඔන්න ඊට පස්සේ මෙතෙන්ට භාර්ගවී එනවා. නාරායන් භාර්ගවීට කියනවා තමන්ව විවාහ කරගන්න කියලා. භාර්ගවී කිසිම කෙනෙක්ව විවාහ කරගන්න සූදානම් නැති බව නාරායන්ට කියනවා. ඒකට හේතුව දන්න නිසා නාරායන් තීරණය කරනවා සසී කුමාරව මල්ලා දාලා භාර්ගවී අයිති කරගන්න. සසී කුමාර් ගෙදරට එන අතරමඟදී කැලේදී ඔහුට වෙඩි තියලා මරන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. පස්සේ නාරායන් භාර්ගවීට ලියුමක් ලියනවා තමා එයව විවාහ කරගන්න ඕනෑම දෙයක් කරන බව. පෙට්ටිය තිබිලා රයිටර්ට හම් වෙන්නේ මෙන්න මේ ලියුම. ඒකෙන් රයිටර් තේරුම් ගන්නවා භාර්ගවීට ආදරය කළා කියලා යාළුවෝ කියපු නානු කුට්ටම්ම තමයි නාරායන් කියන්නේත් කියලා. කොහොම හරි මේ එක්කම සසී කුමාරට දුර ප්‍රදේශයකට යන්න සිද්ධ වෙනවා මාස කිහිපයකට. මාස කිහිපයකින් පස්සේ නැවත ඇවිත් භාර්ගවී එක්ක යනවා කියලා පොරොන්දුවත් එක්ක සසී කුමාර් කෝච්චිය ලක්නෝ යන්න ස්ටේෂන් එකට යනවා. මේක දැනගත්ත නාරායන් බොරු හේතුවක් හදාගෙන ඒ කෝච්චියම දිල්ලි යනවා කියලා කියන්න හිතාගෙන සසී කුමාර් ඉන්න තැනට යනවා. මෙතෙන්දී නාරායන් සසී කුමාර්ට භාර්ගවී දෙනවා වගේම ඔත්තපු කෙහෙල් පාර්සල් එකක් දෙනවා භාර්ගවී එව්ව කියලා. කොහොම හරි මේක විශ්වාස කරලා සසී කුමාර් එක කෝච්චිය ඇතුළේදීම කනවා. එක පාරටම සසී කුමාර්ට හුස්ම ගන්න අමාරු වෙලා නාරායන්ගේ වතුර ටිකක් ඉල්ලනවා. වතුර නොදී hina වෙන නිසාම නාරායන් මේකට වස මිශ්‍ර කරලා දීලා කියලා ඔහුට ඔප්පු වෙනවා. එතනින් නැගිටලා නාරායන් සසී කුමාරව ෂීට් එකකින් නිදි විදියට පේන විදියට වහලා කෝච්චියෙන් බහලා යනවා. භාර්ගවී ගොඩක්ම කනස්සල්ලෙන් බලන් ඉන්නවා සසී කුමාර්ගෙන් ලියුමක් එනකන්. කොහොම වුණත් ගොඩක් දවසක් යනකම් කිසිම ආරංචියක් නොලැබුණ නිසා ගොඩක්ම දුකින් තමයි මේ වෙලාවේ භාර්ගවී ඉන්නේ. මේ වෙලාවේ නාරායන් කියනවා සසී කුමාරව වස දීලා මරලා දාපු විදියත් නැවත ඔහු වෙන්නේ නැති බවත් තමන්ව විවාහ කරගන්නත් කියලා. මේක දරා ගන්න බැරි වුණ භාර්ගවී නාරායන්ට කම්බුලට ගහනවා. ඒකේ තරහටම එහෙනම් මැරියන් කියලා ඇදගෙන ගිහිල්ලා භාර්ගවීව ලිඳට තල්ලු කරනවා. ඔන්න ආයෙත් මෙතනින් පස්සේ කතාවේ වර්තමානයට එනවා. ඔන්න ඊට පස්සේ රයිටර් ගෙදර ලිඳ ළඟ හිටගෙන භාර්ගවීගේ අවතාරය එක්ක කතා කරනවා වගේ මෙතන රඟපානවා. මේ වෙලාවේ නාරායන් එකපාරටම මෙතෙන්ට ඇවිල්ලා භාර්ගවීව මැරුවේ තමන් කියලා හැමදේම රයිටර් දැනගෙන නිසා ඔහු මරන්න සූදානම් වෙනවා. කතාව ලියපු පිටු ටිකක් ලිඳට දාන නාරායන් පිහියක් අරගෙන රයිටර්ට අනින්න යද්දි දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙලා රයිටර්ට හොඳටම තුවාල වෙනවා. මේ අතරේ සසී කුමාර් මැරෙන වස නිසා නෙමෙයි තමන් හුස්ම හිර කරලා මරලා දැම්ම කියලාත් නාරායන් හෙලි කරනවා. මේ දෙන්නගේ ෆයිට් එක වැඩි වෙලා ලිඳ ළඟටම ගිහින් එතන ගහගන්න පටන් ගන්නවා. මේ රයිටර්ව ලිඳේ ගිල්ලලා මරලා දාන්න නාරායන් උත්සාහ කළත් ඒක අසාර්ථක වෙලා ඔහුම ඒ වෙනුවට ලිඳට ලිස්සලා වැටෙනවා. රයිටර් අමාරුවෙන් වුණත් නාරායන්ට ලිඳෙන් ගොඩට එන්න උදව් කරන්න කඹයක් දැම්මත් නාරායන් කඹය අල්ලලා ගන්න උත්සාහ කරද්දී භාර්ගවීගේ ආත්මය ඔහුව ලිඳේ ගැඹුරටම ඇදගෙන යනවා. වසර ගණනාවකට පෙර භාර්ගවී මියගිය විදියටම මේ සිදුවීම සිද්ධ වෙනවා. අවසානයේදී රයිටර් ලියපු කතාවේ පිටු ටික අදාහ ගන්න බැරි විදියට ලිඳෙන් උඩට එනවා එකින් එක අර නිල් පාට ලයිට් එකත් එක්කම. එතකොටම භාර්ගවීගේ ආත්මය නිදහස් වෙන්න රයිටර් කරන ප්‍රාර්ථනාවත් එක්ක ෆිල්ම් එක ඉවර වෙනවා. කොච්චර අපරාධ කරලා හිටියත් කවදා හරි ඒ වගේ ප්‍රතිඵල මේ ආත්මෙදිම භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ආදරය ප්‍රේමය වගේ තැන්වලදී අපි පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. අපිට අයිති කෙනා කවදා හරි මුණ ගැහෙනවා. හැබැයි අපිට කැමති නැති අයට අපි හිරිහැර කරන්න යන්න හොඳ නැහැ. හැමෝම ජීවත් වෙන්න ආසයි. ආදරය විඳින්නත් ආසයි. ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගමන් කියන්න ඕනේ. ඉස්සරහට මේ වගේ සුපිරි ෆිල්ම් නොබල ෆිල්ම් බලන්න දැම්ම අපේ SVP Movies YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් නොමිලේ බලන්න කැමති නම් පහළ link එකට ගිහින් අපේ Facebook page එකට set වෙන්න කියලාත් ආරාධනා කරනවා. ගිහින් එන්නම් එහෙනම් ආයෙත් අලුත් movie එකකින් හම්බ වෙනකම් ජය වේවා.